Hey boys, අද වීඩියෝ මම කතා කරන්නේ ලස්සනට පිළිවෙලින් කැමති කොල්ලෝ හැමෝගම වගේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඇක්සසරිස් ටිකක් ගැන. මොකද කොල්ලෝ විදිහට අපිට ලොකු අයිටම්ස් ප්‍රමාණයක් නැහැනේ ස්ටයිල් කරන්න. අපිට තියෙන්නේ පෝලෝ, ෂර්ට් මෙන්න මේ වගේ දේවල් තමයි. විශේෂයෙන්ම අපේ ලංකාවේ හින්දා අපිට අවුට්ෆිට් ලේයර් කරන්නත් බෑ. දැන් පිටරට නම් අයිටම්ස් දෙක තුනක් ලේයර් කරන්න පුළුවන් හොඳ ඉන්ටරෙස්ටිං ස්ටයිලිෂ් අවුට්ෆිට් එකක් හදාගන්න. අපිට එහෙම බෑ. අපිට යූස් කරන්න තියෙන එකම දේ තමයි ඇක්සසරිස්. ඉතින් අපිට ඇක්සසරිස් පාවිච්චි කරලා ඕනම බෝරිං අවුට්ෆිට් එකක් 10 ගුණයකින් ඉන්ටරෙස්ටිං ස්ටයිලිෂ් කරලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයිටම්ස් 10ක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. මේ ලිස්ට් එකේ තියෙන සමහර ඒවා දැන්ටමත් දන්නවා ඇති. සමහර ඒවා හිතන්න ඕනේ නැතුව ඉතින් මේවා ඇක්සසරිස්ද කියලා. ඉතින් අපි කියලා බලමු මේවා මොනවද කියලා. number 1 watch එකක්. මේක timeless essential එකක්. හැම කොල්ලෙක් ගාම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද මේක ඔයාට ඕනම තැනකට වෙයා කරන්න පුළුවන්. ඔයා dress up කරන වෙයා කරන්න පුළුවන්. casually out යනවා වෙයා කරන්න පුළුවන්. ඔයා outdoor යනවා නම් ඔයා ස්පෝර්ට් එක කරනවා gym එකට යනවා නම් මේ ඕනම වෙලාවක ඔයාට watch එකක් වෙයා කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම watch එකක් ඔයා ගාව තියෙන්න ඕනේ. ඔයා ගාව එක watch එකක්වත් නැත්නම් ඔයා පටන් ගන්න silver bracelet watch එකකින්. මේක ඔයාට ඕනම අවස්ථාවකට අඳින්න පුළුවන්. ඔයාට dress up කරන්න පුළුවන්, casually අඳින්න පුළුවන්. options ගොඩයි. මේකක් ඔයා ගාව තියෙනවා නම් ඔයා ගන්න leather strap watch එකක්. එලිගන් අවස්ථාවලට අඳින්න. එක්ක සූට් එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔෆිස් එකේ ෆෝමල් විදිහට අඳින්න. හරිම සිම්පල් මිනිමල් ලුක් එකක් තියෙන leather strap watch එකක්. ඊට පස්සේ ඔයා ගන්න ස්පෝර්ට්ස් watch එකක්. එක්ක ඩිජිටල් එකක් එහෙම නැත්නම් ස්මාර්ට් watch එකක් ඔයාට gym එකේ දාන්න. එහෙම නැත්නම් මොනවාරි ඇක්ටිව් දේවල් කරද්දී වෙයා කරන්න. මේ තුන හොඳටම ඇති ඔයාට ඕනම අවස්ථාවක් කවර් කරගන්න. number 2 bracelets. මේවත් වර්ග කීපයක් තියෙනවා. leather bracelets තියෙනවා, bead bracelets තියෙනවා, ඊට පස්සේ metal bracelets තියෙනවා, silver, gold. dress up කරද්දී ඔයා වෙයා කරන්න metal bracelets, silver, gold. ඊට පස්සේ casual අඳිද්දී ඔයා bead bracelets වෙයා කරන්න. ඊට පස්සේ outdoor මේ ඇඩ්වෙන්චර්ස් අර ස්ට්‍රීට් වගේ යනවා නම් ඔයා වෙයා කරන්න leather bracelets. ඉතින් මේකත් ඔයාලට ගොඩක් උදව් වෙයි ඔයාගේ outfit තව චුට්ටක් ඉන්ටරෙස්ටිං කරගන්න. number 3 හරිම underrated accessory එකක් rings. ගොඩක් කොල්ල rings දාන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා rings දාද්දී රස්තියාදු පෙනුමක් එනවා කියලා. ඒත් එහෙම දාන්න නැතුව decent look එකක් ගන්න තියෙන එකම trick එක තමයි rings දෙකකට වඩා වෙයා කරන්න නැතුව ඉන්න එක. උපරිම ring එකයි දෙකයි. එක අතකට එක්ක දෙකම වෙයා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අත් දෙකට එක ගානේ වෙයා කරන්න පුළුවන්. මම මේ finger එකේ වෙයා කරනවා. ඊට පස්සේ ආයේ දකුණු අතේ මේ finger එකේ. ඊට පස්සේ වම් අතේ එක්ක මේකේ එහෙම නැත්නම් මහපට ඇඟිලි. මේ ටිකේ තමයි මම rings මාරුවට වෙයා කරන්නේ. මොන වගේ rings ද ඔයාලට ගැලපෙන්නේ කියන එක depend වෙනවා ඔයාගේ personality එක ඔයාගේ style එක අනුව. ඉතින් මම මේ ගැන detail තු වීඩියෝ එකක් කතා කරා. ඔයාලට ගැලපෙන්නේ මේ වගේ accessories කියලා. ඒක ඔයා බලන්න නැත්නම් මම මෙතන රින් දාන්නම්. ඒක ගිහලා බලන්න. ඒකේ මෙතන විස්තරතු කතා කරනවා. ඔයාලට personally මොකටම ගැලපෙන්නේ මොන වගේ jewelries කියන එක ගැන. number 4 obvious one necklaces. මේකේ ඕනම boring outfit එකක් interesting කරලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා t-shirts වගේ වෙයා කරනවා නම් අනිවාර්යයෙන්ම necklace එකක් වෙයා කරන්න. මේකෙන් ලොකු වෙනසක් කරගන්න පුළුවන් ඔයාගේ outfit එකට. මේ වගේ වර්ග කීපයක් තියෙනවා. මෙතන තියෙන trick එක තමයි හරිම minimal ඒවා වෙයා කරන්න. ඔයා decent විදිහට අඳිනවා නම් ඔයා වෙයා කරන්න plain chains. වැඩිය මහත නැති හරිම හීනි decent elegant look එකක් තියෙන chains silver එක්ක gold. ඊට පස්සේ ඔයා casual වෙයා කරනවා නම් පොඩි pendant එකක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ outdoor street වගේ වෙයා කරනවාට පුළුවන් beads rope ඊට පස්සේ leather strap වගේ necklaces වෙයා කරන්න. number 5 sunglasses. sunglasses තියෙන්නේ ඉරෙන් ඔයාගේ ඇස් දෙක ආරක්ෂා කරන්න විතරම නෙවෙයි. ඔයාට මේක accessory එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයාගේ outfits තවත් interesting කරගන්න. ඒත් එක්කම තවත් attractive විදිහට පේන්න. මොකද ඔයාගේ මූණට ගැලපෙන sunglasses දෙකක් ගත්තොත් එහෙම instantly ඔයාගේ මූණ තවත් attractive කරනවා. ඔයා sunglasses දෙකක් තෝරගන්න ඕන ඔයාගේ face shape එකට ගැලපෙන විදිහට. මොකද හරි frames දෙක අපේ මූණ තවත් balance කරනවා. ඉතින් ඒක අපේ මූණ තවත් attractive කරනවා. ඉතින් මේ chart එකේ පෙන්නලා තියෙන විදිහට තමයි ඔයා choose කරන්න ඕනේ ඔයාට හරියන glasses දෙක. මේක බලලා ඔයාගේ මූණට ගැලපෙන විදිහට frames දෙකක් තෝරගන්න. ඊළඟ එක ගැන කතා කරන්න කලින් මම ඔයගලන්ට කියන්නම් මේ වගේ හොඳ accessories හොයාගන්න උදව් වෙන තැන. ඒක තමයි අපේ site එක mensimprovement.lk. මෙතන කොල්ලෙක්ට self improvement කරන්න අවශ්‍ය හැම දෙයක්ම වගේ තියෙනවා. skin care products, grooming products, looks maxing ඒ වගේම අලුතින් අපි දාලා තියෙනවා accessories. මෙතන sunglasses තියෙනවා, chains, rings, bracelets ඒකම අපි දාලා තියෙනවා. ලොකු high quality watch collection එක. warranty එහෙමත් එක්ක. මම description එකේ ඩීම link එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මේවා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. cash on delivery තියෙනවා, card payments තියෙනවා, bank transfer තියෙනවා. එහෙමත් ඔයාලට order කරන්න පුළුවන්. working days 3-5 ඇතුළත මේ ඔයගොල්ලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් description එකේ තියෙන link එක check out කරන්න අපි එන යමු ඊළඟ ඒවට. number 6 belts. මේක අපි formal අඳිද්දී අනිවාර්යෙන් මෙයා කරන්න ඕන දෙයක් කියලා හිතුවට මේකත් accessory එකක්. formal විතරක් නෙමෙයි casual අවස්ථාවලදී මේක ඔයාලට use කරන්න පුළුවන්. මෙතනදී ඔයා
ෆෝමල් අදිදී බලන්න පුළුවන් තරම් මිනිමල් ක්ලාසි බෙල්ස් වලට යන්න. වැඩි ලොකු ලෝගෝස් එහෙම නැති, එක කෑලි බෑල් නැති, ඕල් ෆැෂන් සිම්පල් ඩිසයින් තියෙන බෙල්ස් වෙයා කරන්න. ඊට පස්සේ ඔයා කැෂුවල් වෙයා කරනවාට පුළුවන් ලෙදර් වගේ ඒවට යන්න නැතුව වූල් ඊට පස්සේ නයිලොන් වගේ බෙල්ස් වලට යන්න. මොකද මේවා හරිම පහසුයි. ටක් ගාලා ක්ලිකින් කරන්න පුළුවන් වෙන විදිහේ බෙල්ස් වෙයා කරනවා කැෂුවල් අවස්ථාවලදී වෙයා කරනවා. තව පොඩි දෙයක් තමයි ඔයා බෙල්ස් වෙයා කරද්දී බලන්න ඔයාගේ බෙල්ට් එක මැච් කරන්න ෂූ එකේ කලර් එකට. ඒතර තමයි ඔයාගේ අවුට්ෆිට් වලට හරි put together look එකක් එන්නේ. number 7 earrings. මේකත් ගොඩක් කොල්ලෝ shy away වෙන accessory එකක්. ගොඩක් කොල්ලෝ හිතනවා මේකත් එහෙනම් රස්තියාදු වෙනවක් කෙනා කියලා. රස්තියාදු වෙනවක් නෙවෙයි මේක earrings වෙයා කරන්න ඒක ඔයාගේ personality එකට ගැලපෙන්න ඕන. හැමෝටම earrings වෙයා කරන්න බෑ. හැමෝටම මේක pull off කරන්න බෑ. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔයාගේ personality එකට මේක ගැලපෙනවා නම් අනිවාර්යෙන් earrings උත් වෙයා කරන්න. මේකෙනුත් ඔයාලට හරිම edgy look එකක් achieve කරගන්න පුළුවන්. number 8 hats. මේකත් ඔයාලට use කරන්න පුළුවන් ඔයාගේ outfit වලට finishing touch එකක් විදිහට. මේකත් ඔයාගේ style එකටයි personality එකටයි ගැලපෙන්න ඕන ඔයා වෙයා කරන hats. me personally මට hats වෙයා කරන්න බෑ. මොකද hats මට ගැලපෙන්නේ නැහැ. සමහරුන්ගේ head shape එකත් එක්ක ඇත්තටම ඒගොල්ලන්ට hats ලස්සනට තියෙන්නේ නැහැ. මගේ head shape එකත් එක්ක මම තොප්පියන් දාම හරිම අමුතු විදිහට පේන්නේ. ඉතින් මම caps දාන්නෙම නැති තරම්. ඔයාලට පුළුවන් ඔයාගේ head shape එකට ප්‍රශ්න නැත්නම් ඒත් එක්කම ඔයාගේ style එකට ගැලපෙනවා නම් hats උත් වෙයා කරන්න ඔයාගේ personality එකට ගැලපෙන විදිහට ඒත් එක්කම outfit වලට match වෙන විදිහට. number 9 bags. මේවා තියෙන්නේ බඩු දාගෙන යන විතරක්ම නෙවෙයි. මොකද මේක functionality එකයි style එකයි දෙකම meet වෙන තැන. ඔයාගේ outfit interesting කරන්නත් bags අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි විදිහට පාවිච්චි කරනවා. මේක එක trick එකක් තමයි ගොඩක් කෑලි බෑලි තියෙන bag ගන්නේ නැති එක. හරිම simple minimal leather bags පාවිච්චි කරන්න. එක්කෝ duffel bag වෙන්න පුළුවන්. එහෙම නැත්නම් backpack type bags. ඒ තුමාට පුළුවන් strap on bags උත් පාවිච්චි කරන්න side එකට දාන්න. number 10 the final one fragrance. මොකද අපි අඳින outfit එක අපි යන තැන අනුව අපි වෙනස් කරන fragrance. ඉතින් මේකත් අපිට accessory එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට මේ වෙද්දී fragrance ගැන හොඳ knowledge එකක් දීලා ඇති. මම කතා කරලා තියෙනවා fragrance different type ගැන. ඔයා outdoor වගේ time වලට යනවා නම් fresh fragrance වෙයා කරන්න. ඊට පස්සේ casual වගේ අවස්ථාවලට sweet fresh වගේ දෙකම mix වෙච්ච fragrance වෙයා කරන්න. ඊට පස්සේ ඔයා intimate close encounters night time වගේ function වලට යනවා නම් ඔයා පාවිච්චි කරන්න sweet vanilla වගේ notes තියෙන fragrance. මේ මං කියපු එක fragrance type එකක් අතවට තේරුම් නැත්නම් මම මේක නම් detail එක වීඩියෝ කතා කරලා තිනවා. මම මෙතන උඩින් දාන්න ඒ වීඩියෝ එක බලන්න. මේවා තමයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් accessories ඔයාගේ look එකයි style එකයි level up කරගන්න. මං හිතනවා අද වීඩියෝ කතා කරන්න කියලා හැමෝම නම් වීඩියෝ like එකක් දාන්න මතක කරන්න බෑ. ඒත් එක්කම අපේ site එක check out කරන්න mensimprovement.lk. මෙතන මම මේ අද කතා කරපු හැම product එකක් මගේ තියෙනවා. chains තියෙනවා, rings, bracelets, watches, sunglasses, bags මේ හැමදේම තියෙනවා. ගිහලා check out කරන්න මම description එකේ උඩින්ම link එක දාලා තියෙනවා. එහෙම නැත්නම් mensimprovement.lk කියලා Google එකේ type කරලා ඔයගොල්ලන්ට site එකට login වෙන්න පුළුවන්. හරිද? අපි නම් ඊළඟ වීඩියෝ සෙට් එකමු. ජය වේවා.